ඉතින් යාළුවනේ අද ඇවිත් තියෙන්නේ අලුත්ම දෙකීමක් දෙන්න. අද මං ඉන්නේ හම්බන්තොට තිස්සපුර ගම්මානේ ඉන්නේ. මේ අද යන්නේ කරවිල වගාවක් තියෙනවා. අපේ මාමා ඉන්නවා. කරවිල වගාව ගැන විස්තරයක් දැනගන්න පුළුවන්. වගාවක් කරන්නේ කොහොමද? වගාව ගැන දැනගන්න පුළුවන්. අපි ගිහිල්ලා බලමු. ඉතින් මාමා වගාවේ ඇති මේ අපි ගිහිල්ලා ඉතින් බලමු මේ මොකද කරවිල වගාවක් කරන විදිය සම්පූර්ණයෙන් බලමු. අපි යන් එහෙනම්. ඉතින් හොඳ උලගක් එහෙමත් තියෙනවද? ඔය තියෙන්නේ මේ තියෙන ඉතින් කිරි වදින ගොයමක්. ඔය තියෙන්නේ මේ තියෙන අපේ මාමාගේ කරිල වගාව. අපි ඉතින් ගිහින් බලමු. මාමේ මොකද කරන්නේ? පැල ගලවනවා. මම පොළ ටිකක් කැපුවා. පොඩි බොදුකුත් වැටෙනවා. පොඩි පොඩක් යනවා කියෝ කෑවුවනේ පොඩි දවසක්. ඉතින් කරවිල වගාව ගැන පොඩි විස්තර ටිකක් තමයි ඉතින් අපිට ඕනේ. ආ මේක තමයි ඉතින් කරවිල වගාව. තාම මම මේ වැල් ටික මේ පළදාව නිරන්න ගත්තේ නෑ. දැන් තමයි මේ ගෙඩි හැදිලා. ඒ ළඟදිම නිරන්න තත්ත්වයට පත් වෙලා තියෙන්නේ ඉතින් දැන්. ඔව්නේ. ඔව්. ඉතින් මේ කරවිල වගාව මේ කරවිල ප්‍රභේදය මේ ප්‍රීති කියන වර්ගය. ප්‍රීති කියන වර්ගනේ. ඔව්. මේක තමයි ඉතින් මම ගොඩක් වෙලාවට හදන්නේ. ගොඩක් වෙලාවට. ඔව්. මේකට අර ලෙඩ තත්ත්වයේම සුට්ටක් අනිත් ඒවට වඩා අඩුයි. අඩුයි යෝ. අස්වැන්න පැත්තෙන් මාමේ කොහොමද දන්නේ නැහැ? අස්වැන්න කියන්නේ මේකේ හිතවලා දින 50කින් වගේ තමයි අස්වැන්න ගන්න පුළුවන්. දින 50ක් වෙන්න ඕනේ. අස්වැන්න කියන්නේ දැන් මේකේ අනිත් ඒවට වැඩිය අස්වැන්නෙන් සුට්ටක් වගේ අඩුයිනේ. ඔව්. ඒ වුණාට මේ අනිත් ප්‍රභේද වලට වැඩිය ලෙඩ ටිකක් ලෙඩ තත්ත්වය අඩුයි මේකේ. ලෙඩ තත්ත්වය අඩුයිනේ. යෝ. මේකට ඉතින් අර වෙනත් කිලෝඩු වලට දාන පොර වර්ග හරියන්නේ නැහැ. ඉතින් මම මේකට ගොඩක් වෙලාවට මම පාවිච්චි කරේ යාරමිලා. මේ තියෙන්නේ මේ යාරමිලානේ. යාරමිලා කියන පොර වර්ගේ. මේ තියෙන්නේ ඉතින් හොඳ ගොඩක් සරුවට හැදිච්ච ගෙඩියක් තමයි මේ තියෙන්නේ ඉතින්. ඉතින් ඔන්න ඉතින් කරවිල වගාවක් කරන්න බලාගෙන ඉන්න කරන්න ආස කෙනෙක් ඉතින් ඔන්න අපේ මාමගෙන් ඉතින් විස්තර ගන්න පුළුවන්. පොඩි පොදක් මාම යනවනේ. පොඩක් යනවා. හොඳයි ඉතින්නේ. පොඩක් යනවා නම් හොඳයි. මේ තාම මෝටි ගැටේන මන්නේ සමහර වැල් වල තමයි තාම තියෙන්නේ. මේ ලොකු ගෙඩිය ඇවිල්ලා. ඔව්. මේක තියෙන කරවිල වගාවට ගොඩක් කට්ටිය බයයි. කරවිල වගාව බයයිනේ. අමාරුයි මේ කොණ්ඩේ කියන ලෙඩේන වෛරස් එක එනවනේ. ඔව්. ඒ නිසා. ඉතින් ඒකත් මේ හරියට කුමිතත් පාලනය කරගෙන යනකොට කරගන්න පුළුවන්. ඉතින් අනිත් වගාව වලට වඩා කැපවීමක් තියෙන්න ඕනේ. ඒකටම කැප වෙන්න ඕන. කැප වෙන්න ඕන. ඔව්. ඒක අදාළ දවසට තෙල් ටිකක් බේත් ටික පාවිච්චි කරලා ඔව්. අදාගෙන යන්න ඕනේ. ඉතින් මම මේ ගොඩක් වෙලාවට වගාවෙම තමයි ජීවිතේ ගෙවෙන්නේ. ඉන්නේ. ඔව්. ඉතින් නැත්තම් මේව හදන්න බෑ. අනික මේ හරියට කියන දේ අනිත් ඒවා වගේ නේ කොයි වෙලාවෙත් වෙනද පොලේ මිලකුත් තියෙනවා. මිලකුත් තියෙනවා හැමතිස්සෙම නේ. ඔව්. ආ. අනික තමයි මේ කරවිල වගාවක් කරනකොට ඔව්. මෙන්න මේ වගේ පොඩි ආවරණයක් දා ගන්න ඕන. ඇහිරිල්ලක් තියෙන්න ඕන. එතකොට අර සත්තු ගායේ එහෙම පොඩ්ඩක් අඩුයිනේ. ඔව්. මොනේද යාළුවනේ මෙන්න මේ තියෙන්නේ අපේ මාම ඉතින් මේ කම්බියක් ඇදලා කෙහෙල් පණඩල් තමයි මේ දාලා තියෙන්නේ. කෙහෙල් වගාවෙන් කපාගෙන කෙහෙල් පණඩල් දාගෙන මේ කොටු කරගෙන තියෙන්නේ. ඒ හුලං එනකොටද මාම මේ කොටු කරන්නේ? මේ ඕකෙන් දෙක තුනක් වෙනවා කියන වගාව පිටට පේන්නේ නැහැ. පිටට පේන්නේ නැහැ නේ. ඇස් වහ කට වහ නැහැ. ඇස් වහ කට වහ පොඩ්ඩක් අඩුයි. ඔව්. කියනවා නම් අඩුයි. අනික මේ කුමිසත්තු වෙන ඒවත් ටක් ගාලා ඇවිල්ලා මේකනේ වදින්නේ. එකපාරට එන්න බෑ වගාවට. එන්න බෑ. ඔව් පොඩක් වරුසාවටිය සාරයි වගේනේ. නැත්තම් නම් ඕන වෙලාවම තමයි තිබුණේ. ඔව් වරුසාව. මෙහාට මාම වතුර එන්නේ කොහෙන්ද? උඩවලවේ ප්‍රොජෙක්ට් එක තමයි මෙහි කරන්නේ. උඩවලවෙන් තමයි උඩවල වෙන්නේ. උඩවලවෙන් එන්නේ වතුර. මේකට නම් මම වතුර හරවන්නේ නැහැ. හරවන්නේ නැහැ නේ. ලයින් එකක් ගහලා තියෙන්නේ. මල් ලයින් එකෙන් තමයි වතුර ගහන්නේ. ආ. ඒක අර අපිට වොමනා වෙලාවට මේ අපිට වොමනා ප්‍රමාණය සෙට් කරගන්න පුළුවන්. ආ. අනික තමයි මේ කරවිල වගාවට තව දැඩි හානි කරන සතෙක් ඉන්නවා. ඔයාලට පේනවා ඇති.
මෙන්න මේක. මෙන්න මේකට කියන්නේ මේ gadu මැස්සයි කියලා. මේ බරෝ වහින්න වගේ මේ ඇවිල්ලා තියෙනවා. අර මේ ලොකු වෙලා තියෙන මේ පේනෝනේ මේ තියෙන ඉතින් මෙතනයි. මේ අතරේ තියෙන මේ සතා බේර ගන්න. ඒ කියන්නේ මේකේ සතෙක් දින්නේ. සතෙක් විදලා තියෙන්නේ මේ. සතෙක් සතා විදලා බීජ දාලා ඇතුල් කරලා තියෙන්නේ. ඒක දැන් බීජ ඇතුල් කරලා ඒකේ ලොකු වෙන හින්දා මේකත් එක්ක තමයි ලොකු වෙන්නේ. ඔව් ඒකට වෙනම තෙල් වර්ග තියෙනවා. තෙල් ගහන්න ඕන. ගොඩක් වෙලාවට මම මේකට පාවිච්චි කරන්නේ මොස්පිලාන් වගේ දේවල්. මොස්පිලාන්. ඔව්. පෝරවලට පාවිච්චි කරන යාරමිලා. යාරමිලා පෝර යාරමිලානේ. යාරමිලා පාවිච්චි කරනවා. ඔන්න ඉතින් යාළුවනේ අර බරව බහැලා කකුල් ලොකු වෙන්න වගේ කරිවිල ගෙඩියත් කරිවිල දලුනේ. කරිවිල දැල්ල තමයි ලොකු වෙන්නේ. ලාතනින් විදලා ඒක ඇතුළට බීජ දාලා ඒක මහත් වෙනවා. දැන් අනිත් එක තමයි මෙන්න මේ සංදීදී. මේ සංදීදී බේර ගන්න ඕනේ පළතුරු මැස්සගේ. පළතුරු මැස්සා. පළතුරු මැස්ස තමයි අනිත් දැඩිම හානි කරන සතා. මේ ඔය පතෝල, කරවිල, ගැටකොළු වගේ දේවල්. ඉතින් මේ සතා වගාවට මේ එන්නට කලින් ඉඳලම අපි දැනගන්න ඕන ඒ සතා එන්නේ නැති කොමිනාසක තෙල් වර්ග පාවිච්චි කරන්න. ඒ සතාට හරියන්න. එන්නට පළමුව. ඊපස්සේ පොඩ්ඩක් මේක අපිට අවම කරගන්න පුළුවන්. මේ චූටි රෑන් හැදීගෙන එන්නේ. තාම. ඔන්න ඉතින් යාළුවනේ මේ චූටි රෑන් තියෙන මේ. මේ ඉතින් හොඳ අස්වැන්නක් ගන්න පුළුවන් හොඳ ලාභයක් ලබන්න පුළුවන් මම මේ වෙන්නේ. කරිවිල වගාව දැනටත් රුපියල් 500 600 වගේ 500 600 වගේ මාකට් එකකට යනවා ඉතින්. ඔව් දැනටත් 600 වගේ මිලක් තමයි මේ වෙනකොටත් තියෙන්නේ. මේවයි මේ මෙහිමම පාතින්දලම ගෙඩියනවා. ඉඳලම එනවනේ. ඉඳලම එනවා. මම නන්න මේ තාම බඩු මේව හැදීගෙන එනවා. මේ තියෙන මේ සරුවට හැදිච්ච කරිවිල ගෙඩි. මේ තියෙන්නේ මේ තියෙන හොඳ සරුවට හැදිච්ච ගෙඩි මේ තියෙන්නේ. ඔයටත් වැඩිය ලොකු ඒවා තියෙනවා. මේ ඉතින් බලන්න යාළුවනේ ඉතින් වගා කටයුතු වලට ඇත්තටම මුල් තැනක් දෙන්න ඕන. දැන් අපේ රටේ වගා කටයුතු වල දැන් මුල් තැනක් නැහැ මාමේ. මේක දැන් ගොඩක් වෙලාවට අර දුවන ගමන් කරන්න බෑ මේ වගාව. කැප වෙලාම ඒකට කැප වෙලාම කරන්න ඕන. තියෙන්න ඕන. ඉතින් මහා පරිමාණයෙන් නොකරත් කමක් නැහැ. සාමාන්‍ය ගානට කරත් තමාගේ මේ වගේ මේ තමාරු මේ කරවිල වගාව කරන්න බයයි. බය වෙලා තියෙන්නේ. බය වෙලා. ඒ ලෙඩ රෝග වලටද මේ දෙදීර රෝග නිසා මේ පොඬ වීම මේ පේනවා ඇති මේ මෙතන මේ හැදිලා තියෙන මේ පේනවනේ මෙතන හැදීගෙන එනවා තාම මේ මේ තියෙන්නේ හොඳ කලංග කලංග ඉතින් තනින් තන ගෙඩි හැදෙන්නේ මේ හොඳට සරුවට හැදලා තියෙනවා. දවස් 10කට 12කට සැරයක් පෝර දාන්නත් ඕනේ. තාම මම කැඩෙනවද මේ නෑනේ. තාම කැඩුවේ නෑ මං තාම. එක මුරයක්වත් කැඩුවේ නෑනේ. දැන් ඉතින් එක සැරයක්වත් පූජාව එහෙම තියලා පූජාවක් තියෙනවනේ. බුද්ධ පූජාවට තියලා තමයි ඉතින් මං අනිවාර්යෙන් ඒව තියෙනවා. ඔව් මාකට් එකට දාන්න. මෙතන තියෙනවා. දැන් මේ කඩන්නම ඕන ගෙඩියක් අටුත් ලොකු වෙලා ගෑම් 300ක් විතර තියෙන ගෙඩියක්. ඉතින් ගෑම් 300ක් විතර තියෙන ගෙඩියක්. ඉතින් බලන්න යාළුවනේ කොච්චර සරුවට හැදලා තියෙනවද කියලා. ගෑම් 300ක් විතර තියෙනවා. ඔව් දැන් මේ එක ළඟ තියෙන මේක ළඟ ගෙඩි තියෙනවා මේකේ. ඔය තියෙන නැත්තේ නෑ ඉතින් තියෙනවා මේ වකවානුව තමයි මේ කරවිල කියන ප්‍රවේදය හදන්න මම අමාරුද. දෙසැම්බර් 15 ජනවාරි 15ත් අතර හරි අමාරුයි මේ කරවිල වගාව හදන්න. අමාරුයි. සීතල වැඩිනේ. සීතල වැඩි නිසා. ඔව් ඒත් මම ඒක දිගටම කරන්න හින්දා මම කරා ඉතින්. ඒත් ඉතින් වෙනදාට සාපේක්ෂව ගත්තට 90ක වගේ ඒත් සාර්ථකත්වයක් තියෙනවනේ. ඔව්. මේ ඔය මාතේට පේනවා ඇති මේ මෙහෙම හැදෙන්නේ සාර්ථකත්වයක් තියෙන නිසානේ. ඔව්. එතන මම මේ කොණ්ඩොල් ලෙඩේ වගේ තියෙන්නේ. කොණ්ඩොල් ලෙඩේ මේ තියෙන සමහර වැල් වලට ඇවිල්ලා. මේ පමණක් ඕක දැන් දුවන වෙලා. මේක දුවන වෙලක් නේ. මේකේ ප්‍රශ්නයක් නෑ. මේක මේ ඉන්නේ ගැට නෑ. රෑන් තියෙනවා. මේ තියෙන රෑන්. ඒක මේ ඌනතාවල් ආවට පස්සේ මේවට තියෙන දැන් මම තෙල් ගහලා තියෙන්නේ. ඒක ඌනතාවල් එනවා. ඉතින් කැල්සියම් ඌනතාවය තියෙන පොටෑසියම්. ඒ වගේ ඒ ඌනතාවය දැන් අපි මේක හඳුනා ගන්න ඕනේ මොකක් නිසාද මේක ආවේ. ඒක සතා නිසාද නැත්නම් වෙනත් මේ විටමින් එකක් නිසාද කියලා. ඒක දැන් මේවට මම දැන් තෙල් ගහලා තියෙන්නේ. එහෙම නැතුව නිකන් අර බීජ කියන්නේ බීජ වලින් සමහර බීජ වලින් එනවා. මෙන්න මේ බීජ වලින් ආපු වෙලක් තමයි මම මේ උගුලලා තියෙන්නේ. මේක උගුලලා තියෙන්නේ. මේ උගුලලා තියෙන්නේ. මේ ඉතින් ගෙඩිත් හැදලා තියෙනවා මේ. හැදිලා ඒක දැනගන්න පුළුවන්. මම පෙන්නන්නම් එහෙම වැඩක්. ඔන්න ඉතින් යාළුවනේ ගොඩාක් විස්තර දැනගන්න පුළුවන්. අපේ මාමා ගොඩක් දේවල් දැන් කරවිල ගැන කියලා දුන්නා. ඉතින් තව දේවල් දැනගන්න පුළුවන්. අපි ඉතින් යන් මෙයාගෙන් තමයි බේර ගන්න. මෙයාගෙන් ඇවිත් ඉතින් මම වතුර ගැහුවනේ දැන් කිමිකල් ගතිය ඉවරයි. මේ මේ ඉන්නේ ආන්නේ. ඔය ඉන්නේ
මේ හේනට ගොඩාක්ම හානි කරන සතෙක් තමයි මෙන්න මේ ඉන්නේ. ඔන්න. මේ ඉන්නේ. ඔය ඉන්නේ පළතුරු මැස්සා. ඕ. ඔය පළතුරු මැස්ස ඉතින් කොහොම තමයි ඉතින් මේ බට් ලයින් දාලා ගොඩක් මහන්සි වෙලා ඉතින් මේකටම කැප වෙලා තමයි ඉතින් මේ වැඩ කටයුතු ඉතින් කරගෙන යන්නේ. මේක මාමේ මැස්සක් වගේ හදන්න නැතුව දැන් මේක මෙහෙම යවලා තියෙන්නේ. මේක මම මේ දෙවිනි මේ එකක් ගත්තේ. මම මේකේ තක්කාලි තමයි හිටවලා තිබ්බේ. තක්කාලිනේ. මේක හොඳ මැස්සට කරවිද හදන්නේ. මේ අර මම මේකේ තක්කාලි හිටවල මේ පේන වැති මේ නටන. තක්කාලි මේ තියෙන. තක්කාලි කලින් හිටෙව්වා. තක්කාලි ටික ඉවරුණාට පස්සේ මම මේකේ ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න ඕන හින්දා ලනුත් ඇදලා කෝටුත් හිටවල තියෙන හින්දා මම කරවිල ටිකක් ඒකේ හිටෙව්වා. නැත්තම් මම සාමාන්‍යයෙන් මැස්ස තමයි පාවිච්චි කරන්නේ. මේ වෙලාවේ මැස්සක් අදා ගන්න මට ටයිම් එකක් මැදුණා කුඹුරු වැඩ නිසා. ඒ හින්දා ඒකම් පරක්කු නිසා මම මේ කෝටු වලට ලනු ඇදලානේ. නැත්තම් මැස්ස තමයි ගොඩක් සාර්ථකනේ. ඒ කියන්නේ පළදාව ගන්න පුළුවන් මැස්සක් තියෙනකොටනේ. ඔව් මේ එන්න තියෙන එක වෙලා. කොණ්ඩලේ. මේ එන්න මේක තමයි භයානකම දෙදේ කරවිදවල. ඒත් මම විවිධ තෙල් වර්ග ගහන නිසා මේ රෑන් තියෙනවා ඒකෙත්. රෑන් තියෙනවා. ඒ වුණාට අර වගේ ලොකු වෙන්නේ නැහැ. ලොකු වෙන්නේ නැහැ. මේක මෙතනින් මෙච්චරයිනේ. ඔව් දැන් ওই වල මම උගලන් නැතුව එකක් තිබ්බා. වැල් 3-4ක් තිබ්බා මම එකක් කිව්වා. කරවිල ගැන ඉතින් ඔය විස්තර ටික තමයි ඉතින් තියෙන්නේ. දැන් නම් කපන්න තත්ත්වයට ආපු ගෙඩි තියෙනවා. දැන් මේ තත්ත්වයට ආවන් කපන්න ඕන මේ දැටි දැන් තුනී වෙලානේ මේ තියෙන්නේ. ඔව්. ඒක දැන් කපන්න මට්ටමට ඇවිල්ලා කපන මට්ටමටම ඇවිත් තියෙන්නේ. ගොඩක් වෙලාවට මේ කඳෙන් ආපු ගෙඩියක්. කඳෙන් ආපු එක නේ. මේ කඳෙන් ඇවිල්ලා තියෙන්නේ. ඉස්සර වෙලා එන ගෙඩි පෙරේ කඳෙන් එන ගෙඩි පොඩ්ඩක් මේ ලොකු වෙනව අඩුයි. ලොකු වෙනව අඩුයිනේ. ඒක මෝරණ ගතිය වැඩි වගේ. මේ මෝරනෝනේ රවුම් වෙලා වගේ මහත් වෙන එක තමයි මහත් වෙන එක තමයි වෙන්නේ. ඒ ඊට පස්සේ ගෙඩි ලොකු වෙනවා. දැන් මේ කඳෙන් ආපු ගෙඩි පෙළ මේ පොඩක් කොටයි. කොටයි. ඔව්. ඔය තියෙන යාළුවනේ කඳෙන් ආපු ගෙඩි හරිද? මුල්ම අදීර ගෙඩි ටික තමයි ඔය ඉතින් අපි වීඩියෝ එකට ගත්තේ. දැන් මේ එන්නේ දික් වෙන ගෙඩි. දික් වෙන ගෙඩිනේ. වෙන ගෙඩි මේ තියෙන්නේ. මේවා තව දික් වෙනවා. මේ ඉතින් දික් වෙන ගෙඩියක්. කරවිල මාමේ මේ හොඳම වර්ගය මොකද්ද කරවිල? හොඳම වර්ගය කියන්නේ මෙහෙමයි ඉතින් මේ එක්කෙනා මේ ඉතින් හොඳ සරුවටම හැදිච්ච ගෙඩියක්. මේ තියෙන ගෑම් 300 කිට්ටු වගේ ගෙඩි තමයි ওই තියෙන ගෑම් 250 300 වගේ කිට්ටු ගෙඩි. මේ හොඳම වර්ගය කියන්නේ මට ඉතින් මම කරන්නේ මේ ප්‍රීති කියන වර්ගය තමයි කරන්නේ. ඉතින් ඉස්සර වෙලා අපේ කරවිල තිබ්බර ඌරු කරවිල කියලා එකක්. ඌරු කරවිල. ඔව් ඒක පොඩ්ඩක් අර ලෙඩ රෝග තත්ත්වය වැඩි. වැඩිනේ. ඔව් ඒ හින්දා ඒකෙන් මාරු වෙලා මම දැන් ප්‍රීති කියන වර්ගය තමයි කරන්නේ. ඒකටම කරේ. ඔව්. කස්ලබු හේන කස්ලබු හේන දැන් ඉවරයි. ඒක මේ අපිට මාම ඉතින් කල්ලබු හේන ගැනත් පොඩි විස්තරයක් දෙන්න. ඒක නම් ගොඩක් මේ අලි තමයි පෙළ තියෙන. ඉතින් මෙහි ගොඩක්ම ප්‍රශ්න ඉතින් අලි සතුන් තමයි. සතුන්ගෙන් තමයි ගොඩක්ම හානි මොදරු අලි මැස්සෝ පණුවෝ අලි ප්‍රශ්නේ තමයි ගොඩක්ම මේ ගොඩක්ම විනාශ කරලා තියෙන. මේ තියෙන පැත්ත වැටිලා මේ හොඳ සරුවට හැදිච්ච ගෙඩි මේ ගස්වල මේ බලන්න. මේ කඳා ඉතින් මේ ගොඩක් ලොකු අපරාධී මේ මිනිස්සුන්ට කරන. මේ මහත වෙච්ච ලොකු මේ මෙතන ඉඳලම ගෙඩි මේ පේනුනේ. මුලින් ඉඳන්ම ගෙඩි හැදිච්ච ගස්. දැන් මේක වගාව ඉවරයි දැන්. ඉවරයි වගාවනේ. ඔව්. අන්න අර වගේ හොඳට ගෙඩි තිබ්බා. ඒක අලියවිල්ල තමයි ගොඩක්ම මේ හානි කරේ. දැන් මේ තියෙන්නේ මේ ටැනින් කියන වර්ගේ. ටැනීම් නේ. ටැනින් කියන වර්ගේ මේ ගස්තම. ඒ ටැනීම්. හොඳ ඉතින් සරුවට හැදිලා මේ පේනවනේ. ඉතින් මේ වගේ ගස් ඉතින් පැත්ත දැම්මම හිතට වාවන්නේ. මේ කඩන මට්ටමේ ගෙඩියක් තියෙන්නේ. එක වර්ගයක්. ටැනීම් කියනවා. මෙතන ඉඳන්ම කඩලා තියෙන්නේ. බිම් මට්ටමේ ඉඳලම කඩලා තියෙන්නේ. මෙහෙම කඩලා තියෙන්නේ අඩි මෙතෙන්ට විතර වෙනකන් ඉතින් කඩලා තියෙන්නේ මේ ගියසි කඩාපු. මේක දැන් ඉවරයි. ඉවරයිනේ. ඔව් ඒ වගාව දැන් පොඩියට වගේ තමයි ඉන්නේ නේ. අලි කෑවට පස්සේ මට මේ ගහකුත් කඩාගෙන වැටුණා.
තැන ගස් 17ක් කුඩු වුණා. ගස් 17ක්. ඔව්. ඉතින් බලන්න සෝබා දහමත් හතුරු කම්ම තමයි කරන්නේ. මේ ඉතින් හොඳ අතෙක් කාලානේ. අතෙක් කාලා. මේ ඉතින් හොඳ ඉදිච්ච ගෙඩියක්. මේ බට් ලයින් එක මාමේ මේ ගල්ලබු වලටම ගහපු එකක්ද? ගස් ලැබු වලට ගැහුවේ. ගස් ලබු වලටම ගහන්න ඕනේ. ඔව් ගස් ලැබු වලට ගහලා එතකොට අපිට ඕමනා ප්‍රමාණිත තෙතමනේ තියාගන්න පුළුවන් නේ. මේ වර්ගේ මොකද්ද මාමේ? රෙඩ් ලේඩි කියන වර්ගේ. රෙඩ් ලේඩි නේ. ඒ රෙඩ් ලේඩි එකේ වෙනස මොකද්ද මාමේ මේකේ? මේකේ මේකේ අර රතු පාට වැඩි. රතු පාට වැඩි. අනිත් එක මේක තමයි අර සැලඩ් වලට මේ ගොඩක් ඉල්ලුම තියෙන්නේ. ගොඩක් මිල්ලුම රතු පාට තියෙන්නේ. වැඩි සීනි ගතිය. සීනි ගතිය තියෙනවානේ. අර කැණින් කියන වර්ගේ කහපැහැයට ටිකක් තුරුයි. සීනි ගතිය පොඩ්ඩක් අඩුයි. අඩුයිනේ. ඔව් ඒ වුණාට අර වෙනද පොලේ මේකට ඉල්ලුම තියෙනවා අර ගෙඩි අර රෙඩ් ලේඩි එකේ ගොඩක් ගෙඩි ලොකු වෙනවා. ගෙඩි ලොකු වෙනවානේ. මේ සයිස් එක තමයි තියෙන්නේ. ඊට වැඩිය පොඩ්ඩක් වගේ තමයි ලොකු වෙන්නේ. ඒකට මාකට් එකේ අර ගන්න කෙනාට මේ අධික මිල තියෙන දැන් මේ වෙලාවේ අධික මිල තියෙන්නේ. දැන් මේ වගේ ගෙඩියක් ගන්න ගියත් මං හිතන්නේ දැනට තියෙන මිලේ හැටියට රුපියල් 300කට විතර කිට්ටු වෙනවා. 300ක් විතර වෙනවනේ. 300ක් පණිනු ඇති මගේ හිතේ දැන් ඔය වගේ. කොහොමත් ගෑම් 700කට ආසන්නව තියෙන ඔය ගෙඩියේ. ඒ තියෙන ඉතින්. ඔව්. ගොඩක් සරුවට ඉතින් හැදිච්ච ගෙඩි තමයි ඔය තියෙන ඉතින්. ගොඩක් දාඩිය මහන්සියෙන් අප කැප වෙලා නිදි මරාගෙන බැඩිවරුම ඉතින් අපේ මාවල ඉතින් ගොඩක්ම නිදි මරාගෙන තමයි ජීවිතේ ගෙවෙන්නේ. බේර ගන්න බෑ. අලි එනවා හැමතිස්සෙම වගේ මොනරු. අනික තමයි වනසත්තු තමයි මේ තියෙන්නේ. ඉත්තෑව එහෙම කාලේ. මේ තියෙන ඉත්තෑව. අලි විතරක් නෙමෙයි ඉත්තෑවන්ගනුත් ප්‍රශ්න. ඉත්තෑව කනවා ගහ ලොකු වෙන කම්ම කනවා. මුලින් කාලා ගහ බිමට දානවද? මේ තියෙන්නේ ඉතින් හේනි වුණත් ඔය තියෙන කාලා පාරවල් මේක ලෑටි ගන්නවා අර පේන්නේ හැම ගහකම පාරක් තියලා තියෙන්නේ. මේවා ඉතින් මේ තේන මේ ඉස්සර වෙලා කාපු ටිකේ මේ මම මේ ගිලිය ගිනල්ලා ගාලා අදලා තියෙන මෙතනින් මේ සවුත් වෙනව නැත්තම් ගහ. අකාපු දෙනින් සවුත් වෙනවනේ. මේ දිලීර අනිවාර්යෙන් සතා කෑවට පස්සේ දිලීර ගාලා ගාන්න ඕනද. මේක. ඉතින් අපි දැන් ආයෙ යන්නේ අපේ මාමගේ වම්බොටු වගාවට. වම්බොටු වගාව තියෙනවා. මේ වම්බොටු වගාව ගැනත් අපි ඉතින් විස්තර ටිකක් අපේ මාමගෙන් අහලා දැනගමු. මම ඉතින් වම්බොටු වගාවටත් ආවා. වම්බොටු. මේ තියෙන්නේ ජොසපිනා කියන වම්බොටු. ජොසපිනානේ වර්ගය. ඔන්න මේක තමයි මම කරන්නේ. තව තියෙනවා මේ දැනට ගන්න ප්‍රධාන වගාව මාමගේ මේකනේ. මේකයි කරවිලයි. මේ දෙක තමයි. ඔව් කරවිලයි කෙසෙලුත් කරනවා. ආ කෙසෙලු කරනවා. මේ ඉතින් ඔව් මේ තියෙන ගොඩක් ඉතින් සරුවට හැදිච්ච ගෙඩි. මේ වම්බොටු වගාව. මේ මාම නිකන් වැල් යන ස්වභාවයක් තියෙනවනේ මේ ගස්වල. මේකට මේ වම්බොටු වර්ගෙට කෝටු හිටවල ලණු අදින්න තියෙනවා නම් ගොඩාක් සාර්ථකයි. ලණු අදින්න ඕනේ. ලණු අදින්න තියෙනවා සාර්ථකයි. මේ තියෙන්නේ මේ ගහේ උඩ දැන් මාස දෙකමාරක විතර වගේ පළදාව ගත් එකක් මේ. ඔව්. මේ වම්බොටු වල තියෙන ඉතින් මේ පණුවගෙන් ආරක්ෂා කර ගැනීම තමයි ගොඩක්ම තියෙන්නේ. වෙන දිලීර රෝග නම් බොහෝ වෙලාවට අඩුයි. ඔව්. පණුවගෙන් තමයි බේර ගන්න තියෙන්නේ. දැන් මේක තියෙන්නේ මේ වම්බොටු වර්ගෙ හොඳ හැදෙන ලොකුවට තරුවට ගෙඩි හැදෙනවා. මේ එකක් අනිත් එක තමයි මෙන්න මේ වම්බොටු වල ගෙඩිය කොච්චර ලොකු නම් වැඩක් නැහැ. මෙන්න මේ කොළ තත්ත්වය තියා ගන්න ඕන නැහැ. ඕන ඔය කොළ තත්ත්වය තියා ගන්න ඕන. දැන් ඔන්න ඔය තත්ත්වෙට තියෙනවා. කොළ පැහැයක් තියෙන්න ඕන. මේකේ කොළ පැහැ නැත්තම් අර වෙනද පොළට ගියාට පස්සේ මේ මාකට් එකෙන් අඩු වෙනවා. අඩු වෙනවා. මේකට හේතුව තමයි මේ නැට්ට ගුරු පාට වෙන්න ප්‍රධාන හේතුව තමයි මයිටාව. මයිටාව සුදු මැස්ස දෙන්නගෙන් තමයි මේ හානිය වෙන්නේ. ඒකට ඉතින් අපි අදාළ තෙල් ටිකක් ගහ ගන්නවා. කලින් මේකේ ගස් ලැබු දාලා තිබ්බේ. මේ තියෙන ගල් ලැබුව ගාව. ගස් ලැබු මණ්ඩිය ඉවර වෙනවත් එක්ක ගෙඩි හැදෙන්නේ නැති ගස් ටික අයින් කරලා වම්බොටු වගාවට ඊට පස්සේ වම්බොටු පැල ටිකක් මුල පිරුවා. ඔව්. දැන් මේකිනුත් ටිකක් අයින් මෙන් ආදායමක් එනවා වම්බොටු වලින්. වම්බොටු වලින් ආදායමක් එනවා. ඉතින් අර එහෙම හිතන්න ඕනේ. පොඩ්ඩක් වගාවක් කරලා වගාවට ගොඩක් ඉතින් නැඹුරු වෙන්න ඕන. මේ හොඳට මේ වම්බොටු જાතිය හොඳ පළදාවක් තියෙන. මේ මාත් පේනවා ඇති.
මේ වම්බුටු තියෙන ඉතින් මේ වම්බුටු හොඳට මස තියෙනවා. හොඳ මස තියෙන වම්බුටු. හොඳට මස තියෙනවා. මේක වෙළඳ පොලේ ඉදමකුත් තියෙන හොඳට. ඉතින් හැඩට තියෙන. අර මාම මෙතන මේ සතුන් කාලපුවා ගිරියක් තියෙනවා මේ තියෙන. මේ තියෙන. මේක මේ මොකක් හරි. ඔව් මේක ඇවිල්ලා මෙන්න මෙතන පණුවෙක් හරි විදලා තිබ්බහනම් මේ මෙතන පණුවෙක් විදලා තිබිලා තියෙන්නේ. මේ පේනවා ඇති. මේ පණුව විද්ද ගමන් මේක දෙමිලිච්ච ඇවිල්ලා කොටනවා. දෙමිලිච්චනේ. දෙමිලිච්ච ඇවිල්ලා කොටලා පණුව ගන්නවා. දැන් මේක පණුව කොහොම හරි දෙමිලිච්ච අරගෙන කාලා. මෙන්න මේක තමයි තියෙන්නේ. ඉතින් වම්බුටු කොහොම කරත් පණුව වහනවා. ඒ වුණාට අපි දැනගන්න ඕන අවම මේ කරගෙන යන්න මේ වගේ මේ කඩනකොට මේ ඔක්කොම කඩන්න ඕනේ. පණුව ගහපුව කඩලා සූටි කැටත් එක්කම කඩලා වම්බුටු කඩන දවසට ඒවා ඔක්කොම දාලා අරගෙන ගිහිල්ලා ඒවා වෙනම පැත්තකට ගිහිල්ලා එක පුච්චලා දානවා නැත්නම් වලක් කපලා වඩ දාන්න ඕනේ නැත්නම් ආපහු ඔය ඒ ඇතුළේ ඉඳලා කලඹය හැදිලා ඇවිල්ලා ආපහු මේකටම තමයි ආයි හානිය එන්නේ. ඕක තමයි වම්බුටු වගාව. එතකොට මාමේ මේ දැන් මේ වතුර ලයින් එක මේවට දැන් ඇල මාර්ග වලින් නැතුව කෙලින්ම වට ලයින් එකෙම තමයි දෙන්නේ නේ. ඔව් මේ තියෙන්නේ මම වම්බුටු වගාවට වතුර හරවන්නේ නැහැ. ඒක මැෂින් එකෙන් වතුර වගාවට ගහනවා. ඒකට හේතුව තියෙනවා මේ අපිට ඌමනා විදියට වතුර පාලනය කරගන්න බෑ මේක හැරෙව්වොත්. හැරුවමනේ. සමහර තැන්වල වතුර හැදෙනවනේ. එතකොට වම්බුටු වගාවේ සමහර වම්බුටු මැරෙනවා. මැරීමට ලක්ෂණ මං උඩ හදි දෙන්නම් නම් මැරිච්ච එකක් තියෙනවා. ඔන්න ඕක ඉතින් යාළුවනේ තත්ත්වේ. මේ වගේ හිතු මැරීම් මේ හිටි මැරීම්නේ. වම්බුටුවට හිතු මැරීම් මෙහෙමත් එනවා. ඒ කියන්නේ ගොඩක් සරුවට මේ ගහ හැදිලා තමයි ගහ මැරිලා තියෙන්නේ. ඉතින් හොඳට පළදාවත් ආපු ගහක් තමයි මේ තියෙන්නේ. මේ දැන් මැරිලා තියෙන්නේ. දැන් මේක වතුර හැරෙව්වොත් මේක වැඩි වෙනවා. වැඩි වෙනවනේ. ඒකයි මේ වතුර මලෙන් මල් ලයින් එක දාලා පාවිච්චි කරන්නේ. ඌමනා ප්‍රමාණයට වතුර පාලනය කරගන්න පුළුවන්. ඔය ටික තමයි ඉතින් වම්බුටු වගාවේ තියෙන්නේ නේ. ඒතර මම මේක මේ දලු මැරෙන ලෙඩක් තියෙනවා. දැන් මම අපේ ගෙදර මම වගාවක් කරා. ඒකේ දලු මැරීමේ ලෙඩේ තමයි ගොඩක්ම ආවේ. මට ඒක මේකේ දලු මැරෙන එකක් ඔය දැක්කේ නෑ වගේ මට හිතෙන්නේ. නෑ මේකේ දැක්කේ නෑ මම කොහෙවත් දැක්කේ නෑ. ඔව් අන්න ඒක තමයි නමත. එතකොට කියන්නේ මේකේ පණුව අඩුයි. පණුව අඩුයිනේ. පණුව අඩුයි. ඒ කියන්නේ පණුව කන්ට්‍රෝල් කරලා තියෙන්නේ. දැන් එහෙම ඇවිල්ලා තියෙනවා නම් මම කරන්නේ එහෙම පණුව මෙහෙම ඉඳලා තියෙනවා නම් මෙතනින් මෙහෙම කැපුවා. ඒ දළු ටික කපලා අයින් කරා. අයින් කරනවා. ඊට පස්සේ මෙහෙම ගැට තියෙනවා නම් පණුව විදපුවා. දැන් මෙන්න මේ සයිස් එකයි. මෙන්න මේ වගේ පණුව හරේ මේ හිටින එකේ පණුව නෑ. පණුව හිටියනම් ඒවත් එකම කඩලා එක දවසක අයින් කළා දාන්න. අයින් කරනවා. ඊට පස්සේ හවසට තෙල් ටික ගහනවා. ඔයා දාලා තෙල් වර්ග ගෙනල්ලා ගැහුවට පස්සේ ඒක පාලනය කරගන්න පුළුවන්. සතියට පණු තෙල් පාරක් වදින්න ඕනේ. ඊට අමතරව කුඩිත්තන්ට සුදු කුඩිත්තන්නේ. ඔව් මයිට ආවන්ට දෙනවා තෙල් පාරක් ගහන්න ඕනේ. මේ බලන්න ඉතින් ගොඩක් සරුවට හැදිච්ච ගහක් තමයි මේ මැලවිලා ගිහලා කොළ හැලීගෙන යන්නේ මේ. මේකෙත් තියෙන මේ මන්නේ 10ක් 12ක් විතර වගේ තියෙනවා. මේ වගේ හොඳට ගෙඩි හැදිච්ච. ඉතින් ගොඩක් සරුවට හැදිච්ච ගස් තමයි ඉතින්. වගාවක් කරනකොට ඉතින් ඒකට කැප වෙලා මහන්සි වෙලා තමයි ඉතින් ඒක ඉතින් පළ ගන්න වෙන්නේ. දැන් ඉතින් අපේ මාමා ඉතින් ගොඩක් මහන්සි වෙලා මේ වගා කරලා තමයි ඉතින් ඊට අමතරව මගේ දෛනික වියදම් වලට බුලත් වැල් දෙක තුනක් අදාගෙන බුලත් මැස්ස. ඔව්. අනිවාර්යෙන් මේකට යන් ඒක අනිවාර්යෙන් දැනගන්න ඕනේ. ඊට අමතරව ගෙදර පාවිච්චියට මේ වගේ විද්ගත් කීපයකුත් ඒක ඇතුලේ හිටවල තියෙනවා. මේ දැන් මේ වයින් තමයි අපි කන්නේ. ඒවත් නටුව කියලා නෑ කරල් තියෙනවා. ඉතින් නටු ඒත් බලන්න හොඳ අස්වැන්නක් තියෙනවා ඉතින්. වගා කටයුතු. ඔය බුලත් වැල් දෙකක් තුනක් තියෙනවා. ඉතින් ඕකිනුත් දෛනිකව අවශ්‍යතාවයට බුදුතුත් නැමිලයි. බුදුතුත් මිලයි. ඔය තියෙන ඉතින් හොඳට සරුවට හැදිච්ච බුලත් වැල්. මේ යවල තියෙන ඔක්කොම මකුළුද ගස්වල මේ ඇලෙන් බහින වතුර පාර. ඒ වගේ කහ පඳුරු කීපයක් හදලා තියෙනවා. කහ. ගෙදර ඉතින් හොඳ සරුවට හැදිච්ච කහ. මේකේ කහ වගාවක් තිබ්බ තමයි. කලින් කහ වගාවකුත් දාලා තිබ්බා. දැන් ඉතින් ඒක ඉවර නිසා මම කෑමට තැන්තනි කහ පඳුරු කීපයක් හිටවලා තියෙනවා. ඔය ටික තමයි ඉතින් මාමේ ඔය වගා දෙක තුන ගැන කියන්න තියෙන්නේ නේ. ඉතින් මාමේ වගා කටයුතු ගැන මොකද්ද ඉතින් මාමට කියන්න තියෙන්නේ? වගා කටයුතු ඉතින් මේ හොඳයි. වගාව හොඳයි සාර්ථකව කරගන්න ඕනේ.
සාර්ථකව කරගන්න ඕන සත්තුන්ගෙන් තමයි මේ හානිය පොඩ්ඩක් වැඩි. මේ අලිගාය තමයි අපිට නම් ගොඩක්ම බාධාවක් වෙලා තියෙන්නේ. අලිගාය. අලි මොනරු අලි මොනරුයි මේ ඉත්තෑව තමයි වගාවලට ගොඩක් දැඩි හානි කරන්නේ. ඔන්න ඕක තමයි ඉතින් යාළුවනේ සත්තේ. ඉතින් ගොඩක් මහන්සි වෙලා තමයි ඉතින් ඔය වගා කටයුතු කරන්න. මේ පේනවනේ වතුර හරවලා ඔය තියෙන්නේ. මේ ඉතින් ඉවර වෙච්ච ගස් ලැබු මණ්ඩියක් තමයි මේ තියෙන්නේ. ඔය තියෙන්නේ. මේ බට් ලයින් දාලා ඉතින් අපේ මාම ඉතින් දැන් වගා 3ක් ගැන හොඳට පැහැදිලිව කියලා දුන්නා. ඉතින් ඉතින් වගාවල් ගැන මොනවා හරි විස්තර දැනගන්න තියෙනවා නම් ඉතින් කමෙන්ට් එකක් දාන්න. ෂෙයා කරලා සපෝට් එකක් එහෙම දෙන්න. මේ තියෙන හොඳට වතුර හරවල තියෙන මේ. දැනට මේ ගල්ලපු මණ්ඩිය ඉවර වීගෙන යන්නේ. ඔය තියෙන්නේ මේ ගොඩාක්ම ඉතින් අලි තමයි මේක විනාශ කරලා තියෙන්නේ. ඔය තියෙන්නේ ගොඩක් ඉතින් අලි තමයි විනාශ කරලා තියෙන්නේ. එහෙනම් ඉතින් අපි ඉතින් ආයේ දවසක හම්බ වෙමු. මම මේ ඔයාලට පෙන්නන්න යන්නේ අලි පොඩි කරපුවා පෙන්න. මේ තියෙන්නේ අලි පොඩි කරලා මේ ඔක්කොම මේ පොඩි කරලා තියෙන්නේ. අලි කරදරේ තමයි ඉතින් මෙහාට ගොඩාක්ම තියෙන්නේ. ඔය තියෙන්නේ ඔන්න ඉතින් බම්බුටු වගාව. ඔය ටික තමයි ඉතින් මගේ යාළුවනේ තියෙන්නේ. අපි එහෙනම් ඉතින් ආයෙ හම්බෙමු. ඔන්න ඕක තමයි ඉතින් අපේ මාමා වගාව ගැන ඉතින් කියලා දුන්නේ. ඉතින් කවුරුත් වගා කරන්න අයට ඉතින් ගොඩක් හොඳ වටින වීඩියෝ එකක්. ඉතින් මගේ විලිජ් වයිබ් YouTube channel එකත් එක්ක ඉතින් හැදිලින කාටත් ගොඩක් ස්තුතියි. ඉතින් මගේ channel එක subscribe කරපු නැති කෙනෙක් නම් ඉතින් අනිවාර්යෙන්ම subscribe කරලා share කරලා මට support එකක් දෙන්න. ආයෙ ඉතින් වීඩියෝ එකකින් හම්බෙමු එහෙනම්. කාටත් ජය වේවා පරිස්සමෙන් ඉන්න. ආයෙ ඉතින් දැනගන්න දෙයක් හේනක් ගැන දැනගන්න දෙයක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. අපේ මාමගෙන් මට දැනගෙන ඔයාලට ආයෙ වීඩියෝ එකක් දෙන්න පුළුවන්. අපි ආයෙ කෙහෙල් වගාව තියෙනවා. කෙහෙල් වගාව ගැන වීඩියෝ එකක් දෙන්න. එහෙනම් ඉතින් ආයෙ වීඩියෝ එකකින් හම්බෙමු. කාටත් ඉතින් ජය වේවා පරිස්සමෙන් ඉන්න. උසරණයි.